good morning යාළුවනේ. ඉතින් කොහමද? ඉතින් අද අපි ඉන්නේ නොච්චියා ගමේ ඉඳන් ඇතුල් පාරක තඹුත්තේ ගමට යන පාරක ඔත්තප්පුව කියලා ගමක. ඉතින් මෙතනට ආවේ මගේ වීඩියෝ බලන හොඳ සුන්දර හදවතක් තියෙන මල්ලි කෙනෙක්. ඉතින් එයා හැම එකටම මගේ කමෙන්ට්ස් දාලා ඉන්නවා. මේ ඉතින් මට හිතුණා එයාට කතා කරන්න ඕනේ කියලා. ඉතින් එයාත් එක්ක කතා කරලා බලනකොට තමයි එයාගේ විස්තරේ ගොඩක් දුක්බර විස්තරයක්. ඉතින් දුක්බර විස්තරේ මොකක්ද කියනවා නම් එයා කියනවා අයියේ ඔයාගේ වීඩියෝ බලලා තමයි මම ටිකක් සැනසීමේ ඉන්නේ. හිත හදාගෙන මම එයා මොකද මල්ලි කියලා. ඉතින් මේ මල්ලි කියනවා අයියේ මම ගහකින් වැටලා පැත්තක් පන නැතුව එක්තැන් වෙලා ඉන්නේ. ඒක සුසුම්නාවේ ඔපරේෂන් එකක් තමයි තියෙන්නේ කරන්න. ඉතින් සුසුම්නාවට අත තියනවා කියන්නේ ඔපරේෂන් එකකදී ඒක ලොකු සංකීර්ණ ශල්‍ය කර්මයක්. ඉතින් ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ මල්ලිට කිව්වා මල්ලි මම හෙට වෙනවා මල්ලිව බලන්න කියලා. ඉතින් මම ආවා වීඩියෝ එකක් දාලා මේ මල්ලිට අපි බලමු පුළුවන් උදව්වක් කරන්න. මම දැන් එහෙ ඉන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්න විස්තර. රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ මේ මල්ලිගේ දෑතේ රස්සාවක් මේ මල්ලි දන්නවා. ඒ තමයි මේ මෙන්න මේක. ඒ කියන්නේ සුජීව මෝටර්ස් ඇන්ඩ් සර්විස් සෙන්ටර්. ඉතින් මේක හා හුරා පටන් ගත්තා කරගෙන යන්න. ඒත් එක්කම තමයි එයාට මේ අකර තැබ්බේ සිද්ධ වුණේ. ඉතින් මේ පොඩියට ගේ කැල්ලකුත් තියෙනවා. ඒ රමුතරයාගේ ගරේජ් එක මේක. බයිසිකල් 3 wheel එහෙම රිපෙයාර් කරනවා. ඉතින් අමුතුම කතන්දරයක් මල්ලිගේ තියෙන්නේ. ඉතින් අපි බලමු. රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ මේ තමයි අපේ මං කිව්වේ මල්ලි මගේ වීඩියෝ බලනවා හැම වෙලාවෙම. ඉතින් හැම එකටම ලස්සන කමෙන්ට් දානවා. ඉතින් මට හිතුණා මේ මල්ලිව බලලා එන්න ඕනේ කියලා. මල්ලි ඉතින් කොහමද? ආයිබෝන්. ඉතින් travel with Sydney බලනවා කියලා කිව්වා. ඉතින් මල්ලි මේ දැන් මොකද්ද වගේ මේ මොනවද උනේ ඔයාට? 2021 7 කඹ ගහින් මම බුලත් කරන්නේ. ඒ වැටිච්ච වෙලේ ඉඳන් ඉනෙන් පල්ලෙහා පන නැහැ. පන නැහැ. ඉනෙන් පල්ලෙහා පන නැහැ. ඔපරේෂන් එකක් කරලා තියෙනවා කොන්දේ. වැටිච්ච ගම සීය නැති වුණාද? එතරම් ඒ වලින් මම කියන්නේ 100ක් පතක් නැහැ. ගානක් වාදුකොට සමුත්තේ ගම මම බල්ක ගිහලා මාස 4ක් හිටියා වාදුකොට. මාස අනුරාධපුර හොස්පිටල් එකේ. ඊට පස්සේ දැන් මේ එතකන් ඔයා මේ මෝටර් මැකැනික් සම්බන්ධව තමයි කරේ නේද? ඔව් ගමේ මිනිස්සුත් එක්කත් මම කතා කරා. ඒගොල්ලෝ කිව්වා හොඳට ඔය වාහනේ ඔයම හදන්න කරන්න පුළුවන් කියලා. ඉතින් බලන්නකො නේ වෙච්ච වැඩි. දැන් ඉතින් මේ කකුල මෙතනින් ඔපරේෂන් එකක් කරලා තින්නේ නේද? ඔව් ඒක. කරලා තියෙනවා. ඊට අමතරව මේ දැන් මේ පේනවනේ යාළුවනේ මේ කොලොස්ටොමි බෑග් එකක් දාලා තියෙනවා මෙයාගේ මලපා පිට වෙන්න. ඊට අමතරව මේවත් පෙන්නන්න මේ දැක්කනේ. කොලොස්ටොමි බෑග් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ෆෝලික් ඇතීටර් එකක් දාලා තියෙනවා. යූරින් බෑග් එකක් එක්ක යූරින් ටික මූත්‍රා පිට වෙන්න. ඉතින් ඕක තමයි ජීවිතේ. ඇවිදින්න කරන්න අමාරුයි. කොහොමදවත් බෑ. රෝද පුටුවේ තමයි යන්නේ. මේ ඉතින් මල්ලි දැන් කොහොමද ඔය ඉතින් මේ තත්ත්වයටපත් වුණාට පස්සේ ජීවත් වෙන්නේ? කට්ටියක් උදව් කරනවා. ඉතින් යාළුවනේ මේ මල්ලි නැගිටින්න ඕනෙත් මෙන්න මේ වහලට ගැට ගහලා තියෙන කමේ අල්ලගෙන තමයි. ඉතින් අමාරුයි. ටොයිලට් යන්න කරන්න මොනවත් බෑ. ඒකයි කොලොස්ටොමි බෑග් එක හයි කරලා තියෙන්නේ. මූත්‍රා පිට කරන්නත් ඉතින් යූරින් බෑග් දෙක දාලා තියෙනවා. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් මල්ලි මේ දැන් ගෑරේජ් එකේ වැඩේ එහෙම ආවොත් එම ඔයා රෝද පුටුවේ ගිහිල්ලාද ඕක කරන්නේ? සාමාන්‍ය වැඩේ එනවද දැන් ඔයාට තියෙනවද? ඔව්. අර මේ පුතත් එක්ක පුළුවන් දේවල් කරනවා. අර මේ දැනට ටිකක් නතර කරලා දෙනවා. පස්සට්ටමල තුවාල වගේක් තියෙනවා. ඒ ටිකක් තට්ටංගොල තුවාල එන්නේ මේකයි. දැන් ඔයා එක තැනනේ ඉන්නේ. එක තැන ඉන්නකොට ඔකට කියන්නේ බෙඩ් සෝස් කියලා. බෙඩ් සෝස් කියන්නේ ඔයාගේ එක තැන කිසිම වාතාශ්‍රයක් එන්නේ නැහනේ. ඉතින් ඒකට තමයි හැම වෙලාවෙම ෆෑන් එකක් දාගෙන ඔයා හැරි ටුට්ටක් ඉන්න ඕනේ. අර්ථෙත මම නෙමෙයි බෙඩ් සෝස් කියලා තමයි ඒකට කියන්නේ. ඒකට පොඩි මේ පවුඩරයක් එහෙම තියෙනවා. හැබැයි තුවාල එන්න අරගෙන වැඩි අවුල් වුණොත් එහෙම හරි දරුණුයි. හිල් වෙලාම යනවා ඇතුළට. ඉතින් ඒකයි. ඉතින් මේ ඒක එහෙමයි. එතකොට ඔයාට මේ තව මොනවද තියෙන අවශ්‍යතාවය? මම බැලුවේ සර් දැන් මගේ මේ ඉනෙන් උඩ වැඩනේ. වැඩ කරනවා. මට ගැරිජ් වැඩ කරත හැකි. මම දැනටත් එන්ජින් එහෙම හයි කරනවා. ඔව්. මට අර බයිසිකල් උස්සන ජැක් එකක්
අර නිකන් හයිඩ්‍රොලික් වගේ පොඩි ජැක් එක නේද? අර රතු පාටට එන්නේ. අර ඒ කියන්නේ වාගේ මේ මට්ටමට තියාගෙන ඉනේ මට්ටමින් උඩට අරගෙන වැඩ කරන්න පුළුවන්. රෝද පුටුවේ ඉඳගෙන මට මගේ මට්ටමට ගන්න පුළුවන් නේ. ඒ ජැක් එක තමයි මට ඉල්ලන්නේ මම. ඒක තමයි අවශ්‍ය. ජැක් එකයි අර පවර් ටූල් මැෂින් තියෙන්නේ. ආන් ඒන් එකක් තිබ්බනම් ඔය ටූල් ටික තිබ්බනම් හරි charge කරලා ගන්නයි තියෙන්නේ නේද? හරි. ගොඩාක් ඒක ගොඩක් ප්‍රයෝජනයි. මොකද මේ 11 වසරේ දැන් මේ පාර විභාගේ ලියන දුවක් ඉන්නවා. 9 වසරේ පුතා ඉන්නවා. හරි. ඉතින් මට එයාලගේ ජීවිතේ දරුවෝ කොහොමද ඉගෙන ගන්නවද ඔද? ඔව්. දෙයනේ කරේ කරගන්නවා ඉතින්. මට දැන් ගෙදර එක්කෙනා කුලියක් කරලා තමයි හැමදේම කරගන්නේ. ඔව් ඒක බලාගෙන ඉන්නකොට හරි දුකයි. දුකයි ඇත්තටම දුකයි මට මේ කොහොම හරි මගේ මහන්සියෙන් මට දෙයක් කරගන්න පුළුවන්. මට අර දේ තිබ්බනම් මැෂින් අර ජැක් බයිසිකල් වලට ජැක් එක තිබ්බනම් ගොඩක් ප්‍රයෝජනවත්. ඔව් මට මගේ ගානට උසර ගන්න පුළුවන් නේ. ඔව්. ඒක තමයි මහත්තයා මම ඉල්ලන්නේ ඇත්තටම මේ. ඉතින් තව ඉස්සරහට අනාගතයක් තියෙන කොල්ලෙක් ඉතින් මෙහෙම වෙලා තියෙන අවුරුදු 45ක් කියන්නේ තාම තරුණ වයස. ඉතින් මෙහෙම නිකන් අකාලේ විනාශ වෙලා යන්න දෙන්න බෑ. ඒකයි මම ආවේ. ඉතින් බලමු. මේ ටියුබ් එක තියන්නේ මොකටද මල්ලි? ඕකේ අයියා මගේ තුවාල තියෙන හින්දා තුවාල තැල්නවා. තුවාල තැල්නවා. හරි මම ඔයාලට තව පොඩි වැඩක් තියෙනවා. ඔය තුවාල වලට තියාගන්න. මේ එයා මෙට්‍රස් එක මම එවන්නම්. ඒක හුලං වලින් වැඩ කර තියෙන්නේ. එතකොට අර නිකන් ඝට්ටනයක් ඇති වෙන්නේ නැහැ තෙරපීමක්. ඒක අර නිකන් ඔය ප්ලේ එකේ තියෙනවා. මම එවන්නම් ඒක. අදේටම. අද මේකේ නගින්න යන්නේ නේද? තනියම යන්න කරන්න පුළුවන් නේ මල්ලි. ඉලි කියන්න කරන්නේ. ඔව්. දෙන්නක. ඉතින් මල්ලි දැන් මෙතන ඉඳගෙන ඔයා මේ රෝද පුටුවෙම ඇවිල්ලා මේ ටූල්ස් ටික අරගන්නවා. හැබැයි ටූල්ස් ටික අතින් වැරදාලා මේවා ටූල්ස් මේවා කරන්න ඕන. පවර් ටූල් එක වගේ නෙමෙයි. ඉතින් මෙතනින් අරගෙන ඇවිල්ලා ඔයා මෙතන තමයි මේ දැන් මේ මල්ලි යාළුවනේ මේ මල්ලි දැන් මෙතන තමයි මේ ජැක් එක දාගන්න කියලා ඉල්ලන්නේ. ඉතින් මෙතන දාලා දෙන්න පුළුවන් අපිට ජැක් එක. එතකොට මේ ටූල්ස් ටික තමයි ඔක්කොම තියෙන්නේ නේද? මේවා ටික කොහොමද මල්ලි ගත්තේ? ඒ කාලේ වැඩ කරනකොට. වැඩ පුරව තියෙනවා. පිළිවෙල තියාගෙන ඉන්නවා නේද? ආබදී තික්කුණා. කම්ප්‍රෙසර් එකක් තියෙනවා නේද? ඔව් ඒක තියෙනවා. අනේ හොඳයි. මට මේ ඒකේ පේන් ගන්න නේමත් පුළුවන්ද? ඒ දවස්වල ටිකරි වැඩ පුළුවන්? ඔව් දැන් කරන්න බෑ ඒවා. මලකට වැඩිනේ. මේ පරිස්සම් වෙන්න ඕනේ නේද? බෙල්ට් එකේම අවශ්‍ය නැද්ද මල්ලි දාගෙන ඉන්න බැරිලා වැටුනොත් එහෙම? ඉතින් නෝනා තමයි එයා උදව් කරනවා. එතකොට පුතත් උදව් කරන කතන්දරක් කිව්වා. පුතයි මායි තමයි ගෑරේජ් එකේ වැඩ කරන්නේ. එයා ඉරිදිස්න සුරාදරේ ආව. නිවා ඉස්කෝලේ යන දවසට එයා අපිට එනවා. බාර ගන්න වැඩ අපි දෙන්න කරනවා. හවසට ඉතින් ඉස්කෝලේ යනකොට එයා මට උදව් කරනවා. දෙන්නත් එක ඉතින් එයා මං කියන දේ කරනවා. ඉතින් ලස්සනට කරනවා. ඒ කියන්නේ 9 වසරේ ඉන්න ළමෙක් නේ? ඔව් 9 වසරේ. අවුරුදු 14ක් විතර? 14ක්. ඉතින් මම නෝනත් එක්ක කතා කරගෙන ඉන්නකොට නෝනා මට කියනවා හොරෙන් මේ අනේ මහත්තයා මේ රට යන්න තමයි දැන් කල්පනා කරගෙන ඉන්නේ මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න කියලා. ඉතින් මේමයි මම නම් වැඩි හැමෝටම ගොඩක් දෙනෙකුට මම කියන්නේ පවුලක් වුණා නම් එක්ක මහත්තයා රට යන්නවත් නෝනා රට යනවත් එක්ක නෙමෙයි මෙහෙම ඉඳලා කොහොම හරි ඔය කරගෙන ඉන්නේ. ඉතින් කරන්නම බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කවුරුත් උදව් වෙන්නෙත් නැත්තම්. ඔය ඉතින් අපිට කාවත් උදව් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් මේ හැම මිනිස්සෙම ප්‍රශ්න කොටක ඉන්නෙත් දැන් කාලේ. මේ රෝද පුටුව මල්ලි හොඳ සවිසක් තියෙන රෝද පුටුවක්. දැන් තියෙන රෝද පුටුත් එක්ක බැලුවම. ගමේ කට්ටිය කිව්වා ඔයා ගැන මම කතා කරලා නේද ඉන්නේ. ඔක්කොම දෙනවා. හැබැයි මෙයා ඉතින් නම් මෙයාට දුන්නා. ඒක තවත් දෙනවා. ඉතින් රැක්නයි ගලයි කට්ටියත් ඇරියෙත් නෑ. ලොකු දෙයක්. ඒක මනුස්සකමනේ මිනිස්සුන්ගේ තියෙන නේද ගමේ. ඔන්න ඕක තමයි ගමවල් වලින් ඉගෙන ගන්න දේවල්. දැන් ගොඩක් ගමවල් වල මේ මනුස්සකම නැහැ. ඉතින් මනුස්සකම නැති වෙන්නේ හේතුව ගොඩක් ගම සම්බන්ධ වුණා නගරෙත් එක්ක. දැන් පිරිහෙනවා නගරේ වගේ පිරිහෙන්න ගන්නවා. ඉතින් මිනිස්සුන්ගේ අර තිබිච්ච ගුණධර්ම අනම්මනම් ඔක්කොම දැන් නැහැ ගමේ කට්ටියගේ. ඔයා කියන්නේ සමහරව ආපදාන හැටි දන්නෙත් නැහැ ගමවල් වල ඉන්න මිනිස්සු දැන් මම කතා කරනකොට. කොහොමද ආප දාන්නේ ගෑස් එකක් ඕන්නේ. ඉස්සර අම්මලා ගෑස් වල නෙමෙයි ආප දාන්නේ. ඔබ කිරියොද්ද කූරු ගානකොට මේ දැන් ඉන්න කට්ටියට එපා වෙයි. ඉස්සර අම්මා කිරියොද්ද නේද? පොල් කිරි දාලා ඉල්ල කොච්චර කැට වෙන්නේ නැතුව කූරු ගානවද ළඟටලා. සුවඳ ඒකේ නේද? ඇඹුල් දැම්මම කොහොම සුවඳක් එනවද ලස්සනට. මාර සුවඳක් එන. ඉතින් ඕක තමයි තත්ත්වේ. මේ ඊයේ ගත්ත බෙහෙත් එකක් නැත්තටම නැතුව තිබුණා. නැත්තම ඔයා බෙහෙත් මල්ලි මොනවද ඔය නියුරෝ පැත්තේ බෙහෙත්
ටික තමයි බොන්නේ නේ ස්නායු සම්බන්ධව බෙහෙත්. ඒවා බොනවා. බෙහෙත් වලට සාමාන්‍යයෙන් කීයක් විතර යනවද? බෙහෙත් වලට ටිකක් ඉතින් අර 717 ජෙල් එක තමයි දාන්නේ. එතකොට තුවාල වලට? තුවාල වලට තමයි. තුවාල වල ජෙල් එක දානවා. ඒ ජෙල් එක දානවා. තුවාල කීයක් විතර තියෙනවද දැන් තට්ටමේ? තට්ටමේ දැන් තුවාල එක තුවාල දිගටම තියෙනවා. අර්ශ සමහරුත් තියෙනවද? නෑ. අර්ශ සමහර. ඒ කියන්නේ ෆෙස්ටිවල් එකකුත් තියෙනවා. ෆෙස්ටිවල් එක ඔපරේෂන් කරගන්න ඕනේ. ඒක හරි අමාරුයි. හිටපු ගාම ගෙඩිය ලොකු වෙනවා. ඒක ඇතුලේ ඔය මේවා පිරෙන්න ගන්නවා ස්පෙසිමන්. ඒක තමයි. ගොඩක්ම ඉතින් ඕනේ සර් මෙතන මේ මල්ලිට ඕනේ අර ජැක් එක තමයි මෝටර් බයික් ටික. ඔයා මේ මල්ලි ඇවිල්ලා මෝටර් බයික් සම්බන්ධව හොඳ පළපුරුද්දක් තියෙන මැකැනික් සම්බන්ධව. ඉතින් මෙතන තියෙන ජැක් එක කීයක් විතර වේද මල්ලි සාමාන්‍යයෙන් අපේ බලන කට්ටියට? ලක්ෂ පැනලා. එකමාරයි 1 අතර වගේ? ඒ වගේ ඇති නේද? හරි. මට හරියට දන්නේ නැහැ. හරි ඒක නේද? බලමු කවුරු හරි උදව්වට ආවොත් අපි ඒ වැඩේ කරමු. නැත්නම් කවුරුත් අරන් දුන්න නැත්නම් මම අනිවාර්යෙන් වඩා අරන් දෙනවා. හරිද? අපි ඒ වැඩේ කරමු. ගොඩක් පින් වාර. හරි පින් අවශ්‍ය නැහැ. ඉතින් යාළුවනේ මේ පේනවනේ මේ මල්ලිගේ තත්ත්වය ඕක තමයි. ඉතින් අපි උදව් කරමු අනිවාර්යෙන්ම පුළුවන් විදියට. හරිද? ඉතින් අපි සපෝට් එකක් දෙමු මේ කොල්ලට මේ ජීවිතේ ගොඩ දාගන්න. ඒකින්ද අතාරින්න එපා. අපි කොහොම හරි වැඩේට බයිමු. මල්ලි ඇගේ හයියෙන් තමයි මේක නගින්නේ නේ මෙතන අර කඹේ අල්ලගෙන. ඔව්. ලේසි නෑ වයිෆ්ට ස්තුති කරන්න ඕනේ මරණකම්ම. නේද? බලාගෙන ඔළුවදී. එකපාරම මේව වෙන්නත් එපා පුතා. බලමු හොඳ ඇඳක් මම අරන් දෙන්නම්. හොඳ ඉඩ තියෙන ඇඳක් තුට මෙට්‍රස් ටික ඉස්සෙලා තියෙන වගේ හොඳ ඇඳක් ගමු. දුවයි පුතේ තමයි හැමදේම කරගන්නේ නේද? මම නාවනට ඒව කරගන්නේ දැන් මෙයා නම් ගියාන් පස්සේ නාවනේව කරලා තුවාල බෙහෙත් කරගන්නේ එයා තමයි. එයා මේ පාරේ 11 වසරේ. සාමාන්‍ය සතියේ කී පාරක් නානවද? දවස ගානේ අඩුවන්නේ සුද්ධ වෙන්න ඕන තුවාලක් තියෙන. නැත්නම් ඔක විස බීජයක් ගියොත් එමේ ඉවරක් වෙනවා. දවස ගානේම නානවා. ඒක හොඳයි. ඒකට සාමාන්‍ය කී විතර නාවන්න ගන්නේ? මේ කොහොමද ඇයි ඉස්කෝලේ ඇවිල්ලා 4:00ට වගේ. 4:00ට වගේ ගන්න. මුත්‍රා පිටවීම ඔක්කොම වෙනවනේ හරියට පිළිවෙලට නේ වකුගඩු වීම චෙක් කරා ඒක ප්‍රශ්න නැහැ නේ. ඔව් නෑ. ඇඟේ ටිකක් සීන් ටිකක් තියෙනවා. සීනි කොලෙස්ටරෝල්. ඔව් එතකොට ඔය මෙට්ෆෝමින් එක බොනවා නේද? ටැබ්ලට් කීයක් බොනවද දවසට? උදේට එකයි හවසට එකයි. හවසට එකයි. කොලෙස්ටරෝලුත් තියෙනවා. තියෙනවා. කොලෙස්ටරෝල් කොහොමද සාමාන්‍යයෙන්? මේ 175යි. ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඕක ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න අර ෆැටි ලිවර් ගතිය අනම්මනම් ඒව ඇවිල්ලා ඔයාට තේරෙනවා නිකන් පපුව හිර වෙන ගතිය අනම්මනම් ඒව නෑ නේද? නෑ. හරි මල්ලි. එහෙනම් අපි මේක දාලා බලමු දෙයනේ කියලා කට්ටියට. හරිද? ඉතින් අපි යනංගි. හරි ජය වේවා. හරි.